දැන් අපි කියන්නේ මම කල්පනා කරනවා, මම දකිනවා, මම හිතනවා, මට හොඳට ගැඹුරින් හිතන්න පුළුවන්. ආදී මේ හැම එකක්ම මමත්වයේ කරගන්නවා. නමුත් මෙතෙන්දි කියන්නේ ආරම්මන ධර්මයන් දැනගන්නේ අරමුණු කරන්නේ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි චිත්ත චේතසිකා ධම්මා. චිත්ත චෛතසික ධර්ම තමයි ඕනම අරමුණක් අරමුණු කරන්නේ, ඕනම අරමුණක් වටහාගන්නේ. යටත් පිරිසෙන් චතුරාර්ය සත්‍ය ධර්මය නිවන කියන මේ ගැඹුරු ධර්මයන් පවා අවබෝධ කරගන්නේ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි චිත්තුප්පාදයකින්. චිත්ත චෛතසික ධර්ම පිණ්ඩයකින් තමයි අවබෝධ කරගන්නේ. ඒක තමයි කිව්වේ චිත්ත චේතසිකා ධම්මා කියලා. ආරම්මන ප්‍රත්‍ය නිසා හටගන්නේ චිත්ත චෛතසික ධර්ම. ආරම්මන ප්‍රත්‍ය නිසා කිසිම රූපයක් හටගන්නේ නැහැ. ආරම්මන ධර්මයන් උපකාර කරන්නේ චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට සහ පැවැත්මට පමණයි.